ආයුබෝවන් සුබ දවසක් මගේ මිත්‍රවරුන් සියලුම දෙනාට. ඉතින් ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම ජයග්‍රහණය ලැබෙන යුරෝපා සිහිනයේ සැබෑ වෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මිත්‍රවරුනි මේ වෙනකොට අපි ගත කරන්නේ 2026 අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනි සතියේ. ඉතින් මේ වෙනකොට රොමේනියන් එම්බසි එකේ ශ්‍රී ලංකාවේ තියෙන අලුත්ම අප්ඩේට්ස් ටික බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට මේ ගයයි යුරෝප. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා channel එක subscribe කරන්නේ නැතුව නම් තාම මගේ videos බලන්නේ channel එක subscribe කරලාම video බලන්න. ඒක මට ලොකු හයියක් මේ videos ඉදිරියට ඔයාලට අරන් එන්න. ඉතින් ඔයාලා දන්නවා ගිය සතියේ interview පැවැත්වුණේ නැහැ. ආයි interview ආරම්භ වෙන්නේ ජනවාරි 8 වෙනිදා. ගිය සතියේ interview වලට දින ලැබුණ එක විතරයි උනේ. passport collections වලටත් email ආවේ නැහැ. collection emails එනකම් බලාගෙන හිටපු අයට පොඩි කලකිරීමක් දුකක් සමහර විට ඇති. අපි බලමු passport collections වලට email ලබන සතියේ ලොකු බල්ක් එකක් issue වෙයි බොහෝ විට. ඉතින් මිත්‍රෝනි අපි updates පැත්තට හැරුණොත් ගිය සතියේ interview වලට දින ලැබුණේ SE කාණ්ඩාංක වශයෙන් බැලුවොත් SE 218 219 220 සහ 221 කියන කාණ්ඩාංක වලට. ඉතින් මෙයාලගේ submission dates බැලුවොත් 2025 11 වෙනි මාසේ 2022 වගේ වෙනකන් අතර විහිදිලා තිබුණා. ඒ වගේම ගිය සතියේ embassy එකේ අලුත්ම update එකක් තියෙනවා. 2026 ජනවාරි 8 වෙනිදා ඉඳලා interview යන අයට embassy fee එක එහෙම නැත්නම් visa fee එක ඩොලර් 141ක් වෙලා තියෙනවා. ඩොලර් 141 ඩොලර් 100 කොලයයි 20 කොල දෙකයි එක හෝ ඩොලර් 100 කොලයයි 10 කොල 4යි එක විදියට අරන් යන්න. ගිය සතියේ තිබ්බ passport collection එකේ rejection සෑහෙන අඩු ප්‍රමාණයක් තිබුණේ. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. ඔයාලා මේ දවස්වල embassy interview practice කරනවා නම් මෙන්න මේ දාලා තියෙන format එකට ඔයාලගේ ප්‍රශ්න ටික practice කරන්න. ඒ වගේම ඔයාලගේ කම්පැනි එක ජොබ් එක රොමේනියාව ගැන ෂෙන්ගෙන් ඒරියා එක ගැන වෙන රටවල් වලට යනවාද කියන එක ගැන ඔයාගේ ජොබ් රෝල් එක ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරලා හරියට ස්ටඩි කරන්න. ඉතින් ඩොකියුමන්ට්ස් පැත්තට හරිනොත් ඩොකියුමන්ට්ස් මෙන්න මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන පිළිවෙලට ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික අප්ඩේට් කරලා දාගෙන අරන් යන්න. අනිවාර්යයෙන්ම ඒජන්සි එකකින් ඔයාගේ වැඩේ කරලා දුන්නා වුණත් ඔයත් පොඩ්ඩක් මේ කියන ඩොකියුමන්ට්ස් ටික පිළිවෙලට තියෙනවද කියලා චෙක් කරගන්න. අවුරුදු දෙකකට අඩුවෙන් නම් ඔයාගේ પાස්පෝර්ට් එකේ වැලිඩිටි එක ඉස්සරහට තියෙන්නේ. දැම්මම පාස්පෝර්ට් එක අලුත් කරගන්න පුළුවන් නම් ඒක ඔයාට වටිනාකමක් ලැබෙයි ඉන්ටර්විව් එකේදී. ඉතින් මේ වෙනකොට ගිය සතියේත් කිව්වා වගේ පොලිස් රිපෝට් අතේ තියෙන්න ඕනේ SC 211 212 213 214 215 216 217 218 සහ 219 කියන කාණ්ඩාංක පොලිස් රිපෝට් ඇප්ලයි කරන්න SC 220 221 222 සහ 223 කියන කාණ්ඩාංක. ඉතින් මේ වෙනකොට අලා වීසා එකක් ඇප්ලයි කරනවා නම් ඔයාලට ලැබෙන්නේ කාණ්ඩාංක 224 කියන SC ඒකේ අන්තිම කාණ්ඩ කිහිපය. ඉතින් මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ ඔයාලට එම්බසි ඉන්ටර්විව් එකට ප්‍රැක්ටිස් කරන්න ෆ්‍රී මැටීරියල්ස් ඕන තරම් තියෙනවා ඉන්ටර්නෙට් එකේ සමාජ මාධ්‍යවල. ඒත් ඔයාලට යම් කිසි බයක් තියෙනවා නම් ඉන්ටර්විව් එක සම්බන්ධව මම ඇඩ්වාන්ස් ඉංග්‍රීසි ක්ලාස් එකක් කරනවා. ඒකට ඉතා සුළු මුදලක් අය කරලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක්ට විතරයි ඔයාලට ඕන අවශ්‍ය කරන සහාය මගේ channel එක page එක ඔස්සේ ලබා දෙනවා. ඒ දේවල් ඒ විදිහට හැමදාම සිද්ධ වෙනවා. ඉතින් මිත්‍රෝනි ඔන්න ඔය ටික තමයි දෙන්න තිබ්බ අප්ඩේට්ස් ටික. ඉතින් මගේ page එක follow කරන්න. ඔයාලා හැමෝටම ආදරේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ආයෙත් මම කියනවා ඔයාලා හැමෝටම ජයෙන් ජය ලැබෙන යුරෝපා සිහිනයේ සැබෑ වෙන අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මිත්‍රෝනි ගිහින් එන්න මේ පුංචි අප්ඩේට්ස් ටිකත් එක්ක ඉදිරි සතියේ කොහම වෙයිද කියලා අපි බලමු. මම ගයයි යුරෝපා ඔයාලා හැමෝටම ජය වේවා.